අපිට ආපු ලොකුම අදහසක් තමයි මහජනතාවගෙන් කවදද ට්‍රැෆික් ෆයින් නැත්නම් දඩ මුදල් ගව්පේ හරහා අපිට ගෙවන්න සලස්වන්නේ කියලා. ඉතින් අපි සාකච්ඡා පටන් ගත්තා ශ්‍රී ලංකා පොලිසියත් එක්ක. මට මතක හැටියට පෙබරවාරි මාසේ තමයි අපි ඉස්සෙල්ලම සාකච්ඡා පටන් ගත්තේ. අපි නොයෙකුත් සාකච්ඡා තියලා නොයෙකුත් ප්‍රොටෝටයිප්ස් හදලා තාමත්ම සතුටුයි කියන්න ඉතා සාර්ථක වැඩමුළුවක් අපි පැවැත්තුවා දඹුල්ල නගරේ පහුගිය බදාදා කුරුණෑගල සිට අනුරාධපුර දක්වා තියෙන පොලිස් ස්ථාන 11ක් සම්බන්ධ කරගෙන වැඩමුළුව පැවැත්වුවේ. කරලා ඒ වැඩමුළුවටත් ඇත්තට මට හරි සතුටුයි කියන්න පොලිසියෙන් ආපු ප්‍රතිචාරයත් හරිම ධනාත්මකයි. ඒත් එක්කම ඊයේ අපි කුරුණෑගල ඉඳන් දඹුල්ලට A6 සහ දඹුල්ල සිට අනුරාධපුර ඒ 9 කියන මාර්ගය ඔස්සේ අපේ නියම ව්‍යාපෘතිය පටන් ගත්තා. පටන් ගත්ත විතර නෙමෙයි අපි මම දන්නවා ඊයේ ෆස්ට් පේමන්ට් එකක් තුනා Bank of Ceylon app එක හරහා මැල්සිරිපුරදී පළමු දඩ මුදල ගෙවලා ලයිසන් එක කලෙක්ට් කරගෙන මහත්තයෙක් පිටත් වෙලත් ගිහිල්ලා තියෙනවා. ඉතින් මම ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කරන්න මේක කොහොමද වෙන්නේ කියලා. අපි කරපු දේ තිබිච්ච දඩ පත්‍රිකාවම තමයි හිතන්න යම් පුද්ගලයෙක් ඉරි කපලා හරි මොකක් හරි හයි ස්පීඩ් වලට ඇල්ලුවා කියලා. ඇල්ලුවාම දඩ පත්‍රිකාව යොමු කරාම එයාට වෙනදා වගේ තැපල් කන්තෝරු වලට යන්න ඕනේ නැහැ. ඒව මුකුත් කරන්න ඕනේ නැහැ. ඒ වෙලේ ඒ පොලිස් ඔෆිසර් හයි ස්පොට් ෆයින් එකක් ගෙවන්න කැමතිද කියලා අපි තව නිර්මාණය කරා GovPay හරහා කොහොමද මේ පේමන්ට් එක කරන්න කියලා පොඩි අත්පත්‍රිකාවක්. ඒක ඒ දඩ කොලේට අමතරව දඩ පත්‍රිකාවට අමතරව ඒ පත්‍රිකාවත් අපි බාර දෙනවා. ඒ පත්‍රිකාවේ පියවරෙන් පියවර කියලා තියෙනවා කොහොමද මේ දඩ මුදල ගෙවන්නේ කියලා. ඉතින් Tamanට ඒතර පාරේ ඉඳන් උනත් ගෙවන්න පුළුවන්. නැත්නම් තමන්ගේ වාහනේ ඇතුළට ඇවිල්ලා තමන්ගේ අන්තර්ජාල බැංකු පහසුකම හෝ බැංකු මොබයිල් ඇප්ස් හරහා මොබයිල් ඇප්ස් ඔක්කොම මේකට තාම සම්බන්ධ වෙලා නැහැ. නමුත් මම පස්සේ මේක ගැන කියන්න මම හිතන්නේ චන්න මහත්තයාත් මේක පැහැදිලි කරයි. ගොඩක් මොබයිල් ඇප්ස් වල මේක දැන් සපෝට් කරලා තියෙනවා. සිංහල භාෂාවෙනුත් තියෙනවා. ඒක තෝරගෙන මේ ගෙවීම කරන්න පුළුවන් ඉතාමත්ම පහසුවෙන්. ඇත්තට වෙන්නේ ඒකට ගියාම තමන්ගේ අන්තර්ජාලය හරහා හරි මොබයිල් ඇප් එක හරහා තමන්ගේ බැංකු පද්ධතියට සම්බන්ධ වුණාම GovPay ඔප්ෂන් එක සිලෙක්ට් කරාම දැන් අලුතෙන් තියෙනවා අර තිබ්බ මං කියපු ආයතන වලට අමතරව ශ්‍රී ලංකා පොලිසිය තෝරගත්තම ට්‍රැෆික් ෆයින් තියෙනවා. ට්‍රැෆික් ෆයින් එක සිලෙක්ට් කරාම දඩ මුදලේ ආකෘති පත්‍රයක් ඩිජිටලි පෙන්නනවා. ඒකේ ඒ අවශ්‍ය කරන දේවල් පුරවන්න තියෙන්නේ. තමාගේ මේ ලයිසන්ස් ප්ලේට් නම්බර් එක, රියදුරු බලපත්‍ර අංකය, ඒ දඩ පත්‍රිකාවේ තියෙන රෙෆරන්ස් නම්බර් එක දහ අර සියලුම දඩ පත්‍රිකාවේ තියෙන ඒ වරදවල් ලිස්ට් කරපු මේ ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකක් තියෙනවා. ඒකෙන් සිලෙක්ට් කරගන්න තියෙන්නේ Tamanට අදාළ ඒ වැරද මොකක්ද කියලා. දැන් ඒකේ අපි සුවිශේෂ වැඩක් කරා. ඇත්තට ඒ පොලිසියෙන් ආපු ෆීඩ්බැක් එකෙන් සමහර වෙලාවට කෙනෙක්ට දඩ පත්‍රිකා දෙකක් දෙන්න පුළුවන්. වැරදි දෙකක් කළා. දෙකක් තුනක් වුණත් සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කරාම ස්වයංක්‍රීයවම ඒ මුදල පෙන්නනවා. පෙන්නුවයින් පස්සේ ඒ එතන ඉන්න පොලිස් ඔෆිසර්ගේ ජංගම දුරකථන දීලා තියෙනවා හැම පොලිස් ස්ථානයකටම. ඒ නම්බරේ ඒ පුද්ගලයාට දෙනවා. ඒක දුන්නාම ඒක දාලා පේ කරාම පේමන්ට් එක යනවා. එයාට එතනම රිසිට් එකක් එනවා. අර ඉන්න පොලිස් ඔෆිසර්ට එවෙලම GovPay ෂෝට් කෝඩ් කේතය යටතේ SMS පණිවිඩ මාර්ගයෙන් ඒ පේමන්ට් එක ලැබුණු බවට තහවුරු කරන මෙසේජ් එකක් එනවා. ඒකේ අවශ්‍ය කරන සියලුම විස්තර ඒකේ තියෙනවා. ප්ලේට් නම්බර් එක, ඩ්‍රයිවිං ලයිසන්ස් නම්බර් එක, ගෙවපු මුදල සියලු දේ තියෙනවා. ඊට පස්සේ තමන්ගේ රියදුරු බලපත්‍රය කලික් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් කෙටියෙන් කිව්වොත් මේක තමයි ක්‍රමවේදය. ඉතින් මේකට බැංකු ගණනාවක් සම්බන්ධ වෙලා තියෙනවා. ෆින්ටෙක් ඇප්ස් කියලා තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති iPay, HelaPay, FreeMe ඒ වගේ ඇප්ස් වලිනුත් මේක ගෙවන්න පුළුවන්. මම දන්නවා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පස්සේ සියලුම බැංකු මේ ගැන හොඳ උනන්දුවක් දක්වලා ඒගොල්ලන්ගේ තියෙන ඔක්කොම මොබයිල් ඇප්ස් වලට මේ පහසුකම ඉතාමත් ඉක්මනින් ගෙනේ. ඒකට අවශ්‍ය කරන වැඩ කටයුතුත් අපි සලස්වනවා.